දෙල්කී අවුරුදු ගානක් පෙරලා ඔන්න මං අද කැමරාව ඉස්සරහා ඉන්නවා. මං හිතුවා 2026 මම මගේ වීක්නස් දෙකක් මේවා කරගන්නවා කියලා. මගේ ෂයි එකයි ඉන්ට්‍රෝවර්ට් ගතියයි. මං හිතුවා මොකද ව්ලොග්ස් එකක් ව්ලොග් ගදමු කියලා. මොකද සමහරක් විට එක ගලෙන් කුරුල්ලු 3 දිනක් මේවා කරන්නත් පුළුවන්නේ. ඉතින් අන්න ෆස්ට් ට්‍රයි එක I don't know මන් දන්නේ මට මේක පුළුවන්ද බැරිද කියලා. මං try කරලා බලමුනේ අපි මොකද්ද වෙන්නේ කියලා. මම බ්ලොග්ස් වලට ගොඩාක් කැමති කෙනෙක්. අවුරුදු ගානක් තිස්සේ කොවිඩ් කාලේ ඉඳන් හිතනවා මමත් vlog එකක් කරනවා කියලා. හැබැයි කවදාවත් කරලා නැහැ අද වෙනකන්. දැන් 2026ත් ඇවිල්ලා 2026 ජනවාරි 13 වෙනිදාද දවස් 13ක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. නිකන් හරි මම මේක රෙකෝඩ් කරලා දැම්මොත් එහෙම wow good job Dilki but දැම්මේ නැත්තම් try again Dilki. okay දැන් මම මේක කියුවට මම අද කරන්නේ තංගිනේ day vlog එකක්. day vlog එකක් කියන්නේ එතකොට ඔයගොල්ලන් දැනගන්න කවුද මං කියලා. අනිත් එක දැන් පාන්දර 5යි. පාන්දර 5ට මම මේ පොඩි වෙච්ච ඇඳුමක් ඔක්කොම ඇඳගෙන යන්න හදන්නේ ලර්නර්ස් එකට. මොකද මම මගේ ලයිසන් එක ගන්න ඉන්නවා මේ මාසේ 30 වෙනිදා. ට්‍රයිල් එක තියෙන්නේ. ඉතින් උදේ තමයි තියෙන්නේ ලර්නර්ස් එකට. මොකද මම වැඩට යනවා. හරි පිටක් ගාලා ඇස් වෙලා බලමු කොහොමද මගේ දවස යන්නේ කියලා. bye. okay නම් let's go. උදේ පාන්දර මම මේ පිච් එක හදියා බලලා තමයි යන්නේ. හැමදාම මෙයා වරද්දන්නේ අපිට මල් දෙන්න. ඉතින් අපි දැන් යමු. උදේ පාන්දර මම කවවත් ගෙදර නැගිටවන්නේ නැහැ. හොර තැනක් තියෙනවා ගෙදරින් පනින. එතනින් පනිනවා. පැනලා ගේට් එක අරගන්නවා යනවා. ඊට පස්සේ ආයෙමත් වහනවා. okay let's go. මම සාමාන්‍යයෙන් මේ ටික දුවනවා. මං උබේකේදී හම්බෙන්න. දැන් මං ලර්නර්ස් එකට ඇවිල්ලා ඉන්නේ. මගේ පොත් ලකුණු කරගත්තා. දැන් මං ඉඳගෙන ඉන්නවා එනකන්. මට තියෙන සෙකන්ඩ් ටර්ම් එක. ඕකේ මං ලර්නර්ස් ගිහලා ඇවිල්ලා දැන් බ්‍රෙක්ෆාස්ට් හදන්න යන්නේ. බ්‍රෙක්ෆාස්ට් මං එහෙම හැම නිතරම ගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් බඩගිනි ඇතුනොත් දැන් ඉතින් මම උදේම නැගිටින නිසා අනිවාර්යෙන් බඩගිනි එනවා. දැන් ඉතින් මට බ්‍රෙක්ෆාස්ට් එකක් හදා ගන්නවා.
දැන් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ මම දැන් වැඩට යන්න හදන්නේ. මගේ මේකප් නම් මම මේ මේකප් කරනවා නෙවෙයි. මේ මගේ මූණ ඩේලි හදාගන්න විදිය. ඒ කියන්නේ එහෙම ලොකුවට මේකප් කරන්න දන්න කෙනෙක් නෙවෙයි. ඔහේ යවෙන හැම එකම ගහනවා මූණේ. ගාලා මොකක් හරි දෙයක් වුණාට පස්සේ හොඳයි කියලා හිතලා යනවා. එහෙම තමයි වෙන්නේ හැමදාම. දැන් ඉතින් රෙඩි වෙලා කරලා ඔක්කොම කරලා දැන් යනවා ඔෆිස් එකට. මම වැඩ කරන්නේ 10 to 7. ඉතින් දැන් යන්න වෙලාව හරි. මං යන්නේ Uber එකේ. Uber අංකල්ලා මං නිසා ගොඩක් පොසත් වෙනවා. Uber එකේ යනවා. මම වැඩ කරන්නේ HCL Tech එකේ. මගේ හීනයක් තිබ්බා මල්ටිනේෂනල් කම්පැනි එක වැඩ කරන්න ඕන කියලා. අන්තිමට 2025 අන්තිම වෙද්දී ඒක මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මගේ ඔෆිස් එක දැන් මං ඔෆිස් එක ඇතුළට ගිහිල්ලා ඔෆිස් එකේ ලිෆ්ට් එකේ යන එකත් පෙන්වන්න පුළුවන්. හැබැයි එතනින් එහාට නම් ඔෆිස් එකේ දේවල් පෙන්වන්න බෑ. ඒක තමයි ඔෆිස් එකේ රූල් එක. මෙතනින් එහාට ඉතින් ආයිමත් ලන්ච් ටයිම් එකේ තමයි හම්බෙන්න වෙන්නේ. මෙතනින් එහාට අපිට වීඩියෝ කරන්නවත් ෆොටෝස් ගන්නවත් මුකුත් කරන්න බෑ. මේ තියෙන්නේ ලස්සන view එක අපේ බිල්ඩින් එකෙන් පේන හරිම ලස්සනයි කොළඹ. හරි ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා මේ අපේ කැෆෙටේරියා එක මම බලන් ඉන්නවා මගේ කෑම කෙනකම් මයික්‍රෝවේව් එකෙන්. මොකද මගේ එකම දේ කන එක. මං හරිම ආසයි කන්න. ඔෆිස් එකට ගිහිල්ලත් බලන් ඉන්නේ කොයි වෙලේද මේ බත් පැකට් එක ඕපන් කරන්න කියලා. හරි මේ තමයි මගේ මූණ. මොකද මට කන්න ඕනේ. මේ අපේ අම්මගේ බත් එක. ලන්ච් එකෙන් පස්සේ මේ මං හවස හොට් චොක්ලට් එකක් බොනවා. මොකද අපේ ඔෆිස් එකේ හොට් චොක්ලට් තියෙනවා. මං හැමදාම එකක් බොනවා. හරි ඕකේ. රෑ 7යි වෙලාව. දැන් මගේ ඔෆිස් ඉවරයි. මම දැන් ඉක්මනට යනවා. මොකද මට ගෙදර යන්න හරිම හදිසි. මේ මම මෙතනින් හෙලත් උනා ඇක්සස් එක වැරදිලා. ඉතින් ආයිමත් ඇක්සස් දාලා එළියට යනවා. එළියට බහිද්දිම හොඳටම වැස්ස. ඔබ එකට නැග්ග විතරයි හයියෙන් වහිනවා. කොච්චර හයියෙන් වහිනවද කියනවා නම් මේ වෙලාවේ මං Uber එකේ ගියත් වැඩක් නැහැ. හොඳටම තෙමිලා ගියේ. ගෙදර ගිය ගමන් නෑලා කෑවා. ඉතින් රැට ක්‍රීම් එක තියෙනවා. ඒක ගාලා නිදා ගන්න තමයි යන්නේ. ඔක තමයි මගේ දවස. සක්සස් වුණා කියලා හිතනවා මේ ටික මේ වීඩියෝ එක. ඉතින් මම දැන් නිදියන්නයි යන්නේ. හරි ඕකේ.
මෙච්චර තමයි. බලමු. thank you so much අන්තිම වෙනකම් බැලුවට. අපි බලමු ආයෙමත් දවසක හම්බෙමු. bye